විද්‍රෝ කරන්නේ මෙහෙමයි. ඊට පස්සේ දැන් විද්‍රෝ කරන්නේ මෙහෙමයි. විද්‍රෝ කරන්නේ මෙහෙමයි. ඔයාලා දැන් මෙතන අර මෙතනට ගිහින් ඊට පස්සේ මෙතන අංක 1 කියන එක ටච් කරලා ඊට පස්සේ මෙන්න මෙතන විද්‍රෝ කියන එක ටච් කරන්න ඕනේ. මෙන්න මෙතන විද්‍රෝ කියන එක ටච් කරලා පස්සේ මෙන්න පිටුවක් තමයි එන්නේ. මේ තියෙන මෙන්න පිටුවක් එන්නේ. ඊට පස්සේ මෙතන local depositor කියන එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඊට පස්සේ මෙන්න මේ පිටුවක් තමයි එන්නේ. මෙතෙන්ට ඔයාලා දැන් අපි හිතමුකෝ ඔයාලා ඩිපොසිට් කර XM එකට ඩිපොසිට් කරේ අයෝධ්‍ය හරහා කියලා. එහෙනම් ඉතින් මෙතෙන්ට ටයිප් කරන්න 62 76 16.0 කියන එක. අපි හිතමුකෝ ඔයාලා XM එකට ඩිපොසිට් කරේ සහන් සෙනරත් හරහා කියලා. කියන ඔයාලට ඕන අංකයක් දාන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඕන අංකයක් දාන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කැමති ඕන අංකයක් මෙතන දාන්න පුළුවන්. දාලා අපි හිතමුකෝ මේ සහන් හරහා ඔයාලා විත්ඩ්‍රෝ කරන්න කැමති නම් ඔයාලට මෙතෙන්ට දෙන්න ඕනි 67යි 10යි 60. ඒ කියන්නේ සහන් හරහා විත්ඩ්‍රෝ කරන්න කැමති නම් මෙතෙන්ට දෙන්න ඕනි 67යි 10යි 42යි 69 කියන එක දීලා මෙතෙන්ට හරිය ඒ කියන්නේ කොළපාට කොටුවට හරියක් දීලා ඊට පස්සේ විත්ඩ්‍රෝ එක ඉල්ලන්න තියෙනවා. විත්ඩ්‍රෝ එක ඉල්ලුවට පස්සේ සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් ඇතුළත එහෙම නැත්නම් පැයක් ඇතුළත ඒ කියන්නේ අපිට ඒගොල්ලෝ කියන පැය 24ක් ඇතුළත කියලා. සාමාන්‍ය පැය 24ක් ඇතුළත විත්ඩ්‍රෝ එක එනවා කිව්වට 99%ම විත්ඩ්‍රෝ එනවා සාමාන්‍ය විනාඩියෙන් 2කින් විනාඩි 10න් පැය භාගයක් වගේ එනවා. සාමාන්‍ය පැය 24ක් ඇතුළත විත්ඩ්‍රෝ එනවා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් විනාඩියම වගේ එනවා. දැන් මේ දවස්වල මේ ඒ කියන්නේ අලුත් අප්ඩේට් එකේ XM එකේ විනාඩියම වගේ විත්ඩ්‍රෝ එක එනවා. අලුත් අප්ඩේට් එකේ XM එකේ සාමාන්‍ය විනාඩි 2කින් විත්ඩ්‍රෝ එක එනවා. විත්ඩ්‍රෝ එක දාලා විනාඩි 2කින් එහෙම නැත්නම් විනාඩි 10න් පැය භාගයක් වගේ එනවා. ඒ කියන්නේ එන ටයිම් එක හරියටම කියන්න බෑ ඉක්මනින් එනවා. ආවට පස්සේ ඒ කියන්නේ මෙන්න මෙහෙම ඒ කියන්නේ තමන්ගේ Gmail එකට මෙන්න මෙහෙම මේල් එකක් තමයි එන්නේ. තමන්ගේ Gmail එකට මෙන්න මේ වගේ මේල් එකක් එනවා. මේ තියෙන මෙන්න මේ වගේ මේල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මේල් එකක් එනවා. ඒ මේල් එක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ. ගහලා ඒ මේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා කරන්න ඕනේ දේ තමයි අර මම අර කියපු වෙබ්සයිට් එකට ගිහින් මේ තියෙන මේ වෙබ්සයිට් එකට ගිහින් මෙතන withdrawal කියන එක ටච් කරලා අර වගේම තමයි වෙනසක් නැහැ ඉතින්. තමන්ට ඒ ආපු ස්ක්‍රීන්ෂොට් එක ආගේ මෙතන ටයිප් කරලා ඒකනේ අපි හිතමු දැන් මේක නම් තියෙන 1084නේ 0.00 දශම ගානකට ටයිප් කරන තැන. අන්න ඒක මෙතන ටයිප් කරලා 1084.00 ටයිප් කරලා ඊට පස්සේ මෙතන cash out method කියන එක XM කියන තෝරලා අර වගේම තමයි වෙනසක් නැහැ ඉතින්. තෝරලා ඊට පස්සේ bank transfer කියන එක මෙතන තෝරලා ඊට පස්සේ මෙතන LK නෑ මෙතන USD එක තෝරන්න. මොකද USD නේ දැන් withdraw USD නේ නිසා මෙතන තෝරන්න ඕනේ USD. තෝරලා ඊට පස්සේ your XM මේ ID එක your XM ID එක මෙතන දාන්න. දාලා ඊට පස්සේ අර වගේම තමයි වෙනසක් නැහැ ඉතින් මේ ඊට පස්සේ මෙතන next දෙන්න ඕනේ. අපි මෙතන XM ID එක මෙහෙම දාමුකෝ. මෙතන next දීලා ඊට පස්සේ මේ ඔයාලා දැන් අර බැංකුව විස්තරම ඔක්කොම දාලා තියෙන්නේ. ඒ නිසා මේ බැංකුව විස්තර ඔක්කොම දාලා හින්දා ගානට එක විදුලක එතනට එනවා. මේ තියෙන ගානට මේ එතන දැන් ඔයාලා තමන්ගේ විද්‍රෝ කරද්දි තමන්ගේ බැංකුව විස්තර දාලා තියෙන මෙතනට. ඒ නිසා ගානට එක මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් දුන්නාට පස්සේ තමන්ගේ බැංකුව විස්තර ඔක්කොම දාලා තියෙන්නේ. අර මුලින් අපි බැංකුව විස්තර දාලා තියෙන්නේ. බැංකුව විස්තර දාන්න බෑ. ඒ තමන්ගේ බැංකුවට අනිවාර්යයෙන් මේක විද්‍රෝ එකයි. ඔහම තමයි වෙනසක් නැහැ. ඊට පස්සේ ඉතින් මේ විද්‍රෝ කරන්න එහෙමයි XM එකට. XM එකෙන් විද්‍රෝ කරන්න එහෙමයි. ඊට පස්සේ ඉතින් එයාලා සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ 10ක් වගේ ඇතුළත කාලයක් ඇතුළත අපිට බැංකුවට සල්ලි ටික දානවා. ඔයාලට ඉතින් අර මං කියපු විදිහට iTrust LD ගිණුවක් සහ BGL Capital Corporation කියන වෙබ්සයිට් හරහා දැන් iTrust LD කියන්නේ සාන්සේනාරත්නගේ වෙබ්සයිට් එක. BGL Capital Corporation කියන්නේ අයෝධ්‍යා විරාජගේ වෙබ්සයිට් එක. ඒ කැමති වෙබ්සයිට් දෙකෙන් එකකින් ඔයාලට ඩිපොසිට් විත්ඩ්‍රෝ ගන්න පුළුවන්. මම ඔය කියපු විදිහට කරාට පස්සේ තියෙන වාසිය තමයි මේ තියෙන වාසිය තමයි මේ මම තියෙන වාසිය ඒ කියන්නේ මේ හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරාම තියෙන වාසිය තමයි මේ තියෙන්නේ. නොමිලේ පිටට සවාරි මාසික දීමනා මාසික ඩොලර් තෑගි හොටෙල් පැකේජස් සහ තවත් තෑගි රසක් ඔයාලට ලැබෙනවා. මේ වාසිය තමයි තියෙන්නේ. මේ වෙබ්සයිට් හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරද්දී තියෙන වාසිය තමයි ඔය මම කිව්වේ. මොකද මේ වෙබ්සයිට් හරහා ඩිපොසිට් කරද්දී ඔයාලට පොයින්ට් හම්බෙනවා පොයින්ට්. ඒ පොයින්ට් වලට වෙනම ගෙවීම් කරනවා. ඒ පොයින්ට් ඔයාලට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. පොයින්ට් විත්ඩ්‍රෝ කරලා බැංකුවට ගන්න පුළුවන්. පොයින්ට් වල සල්ලි බැංකුව ඒ කියන්නේ පොයින්ට් විත්ඩ්‍රෝ කරලා අපිට සල්ලි බැංකුවට ගන්න පුළුවන්. එහෙම chance එකකුත් තියෙනවා. මේ දෙන්න හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්නේ මෙහෙමයි ඉතින් කෙටිම කිව්වොත්. මම මේ මගේ ගෲප් වල දාලා තියෙනවා. වැඩි අමාරු නෑ ඉතින්. මේ ඊට පස්සේ මම මගේ ගෲප් වල උඩම දාලා තියෙනවා. මේ තියෙන අයෝධ්‍යා විරාජි කියලා ඒ තියෙන එයාගේ දුරකථන අංකේ WhatsApp දුරකථන අංකේ මේ iTrust LD support කියන්නේ එයාගේ WhatsApp දුරකථන අංකේ.
ඒවත් මම පිළිවෙලට දාලා තියෙනවා. මේ හරියට ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මේ දැන් අර ගොඩාක් කට්ටිය වීඩියෝ එකක් කිල්ලුවානේ XM එකට කොහොමද අපි ඩිපොසිට් කරන්නේ සහ XM එකකින් කොහොමද අපි විඩ්‍රෝ ගන්න කියලා. මම ඒක තමයි ඉතින් මේ කියලා දෙලා තියෙන්නේ. ඔයාලට තව මොනවා හරි ගැටලුවක් ආවොත් මගේ WhatsApp දුරකථන අංකය මම දැන් ස්ක්‍රීන් එකෙන් දාන්නම්. එහෙම නැත්නම් මගේ දැන් ස්ක්‍රීන් එකේ මගේ WhatsApp දුරකථන අංකය පෙන්නයි. මගේ WhatsApp දුරකථන අංකය ස්ක්‍රීන් එකේ පෙන්නයි. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ WhatsApp දුරකථන අංකය. ඒ දෙකෙන් එකකට පුළුවන් මේ ඒ කියන්නේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි නැත්නම් ස්ක්‍රීන් එකේ හරි මගේ WhatsApp දුරකථන අංකය අරන් මට මැසේජ් එකක් දාන්න මොනවා හරි ගැටලුවක් ආවොත්. මම ඊට පස්සේ ඒක මේ ඔයාලට නිරාකරණය කරලා දෙන්නම්. හරි එහෙනම් මේ XM එකට ඩිපොසිට් විඩ්‍රෝ කරන්නේ මෙහෙමයි. දැන් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තිබුණා කොහොමද කරන්නේ කියලා. XM එකට ඩිපොසිට් විඩ්‍රෝ කරන්නේ ඉතින් මෙහෙම තමයි. දැන් XM සයිට් එක අලුත් වුණානේ ගිය මාසේ. දැන් මේ 2025 ඔක්තෝබර්නේ. 2025 සැප්තැම්බර් මාසේ මම කලින් කිව්ව විදිහට XM සයිට් එක අලුත් වුණා. අලුත් වෙලා මේ වගේ ඉන්ටර්ෆේස් එක මේ වගේ මේ මුල් පිටුවක් තමයි අපිට ලැබෙන්නේ. මේ වගේ අර මුළු පිටුවක් තමයි අපිට ලැබෙන්නේ. මේ ඒ විදිහට ඉතින් ඩිපොසිට් විඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා මේක තමයි අලුත් අප්ඩේට් එක. 2025 ගිය සැප්තැම්බර් මාසේ ආපු අලුත් අප්ඩේට් එක තමයි මේක. හරි මම හිතනවා ගොඩාක් වීඩියෝ එක දික් කරන්න ඕනේ නැහැ. මේ ඔහොම තමයි ඉතින් XM එකට ඩිපොසිට් විඩ්‍රෝ කරන්නේ. ගොඩාක් කට්ටිය අහලා තිබ්බා. ඒක තමයි මම වීඩියෝ එක කරේ. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙමු. ට්‍රේඩින් විත් සදහම්. හැමෝටම ජය වේවා.